සුබ දවසක් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව. මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට වගේම පාඩම් කටයුතු කරන ඕනම කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් වෙන මේ පාඩම් කරන වෙලාව, පාඩම් කරන කාලය කියන මාතෘකාව ගැන. පාඩම් කරන්න හොඳම වෙලාව තීරණය වෙන්නේ ඔයාගේ මොළය හොඳට වැඩ කරන වෙලාව සහ මතක තියාගන්න පුළුවන් වෙලාව මත. ඉතින් ඔයාට මේ විදිහට පාඩම් කටයුතු කරන්න හොඳම වෙලාවන් කිහිපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අංක 1. උදෑසන 6ත් 9ත් අතර කාලය. රාත්‍රියේදී අපි නිදාගත්තට පස්සේ උදෑසනම අවදි වෙනකොට අපේ මොළය 100%ක්ම පිරිසිදු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාව ඇතුළත අපි කරන ඕනෑම කාර්යයකට අපේ අවධානය 100%ක්ම අපිට යොදවන්න පුළුවන්. ගණිතය, අමාරු තියරි, ඒ වගේම ඔයාලා වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න ඕනි පාඩම් කොටස් වගේ දේවල් පාඩම් කරගන්න ඔයාලට මේ කාලය භාවිතා කරන්න පුළුවන්. අංක 2. උදෑසන 10ත් දවල් 12ත් අතර කාලය. මේ වෙලාව තමයි මොළය විසින් තර්ක කරන ප්‍රශ්න විසඳන වෙලාව. ඉතින් මේ වෙලාවට ඔයාලට කරන්න පුළුවන් පාස් පේපර් කරන එක, ඒ වගේම ගණිතය, විද්‍යාව වගේ ඔයාලට අමාරු විෂයන් සඳහා වැඩි අවධානයක් යොමු කරන එක මේ වෙලාවදී ඔයාලට කරන්න පුළුවන්. අංක 3. හවස 4ත් රාත්‍රී 7ත් අතර කාලය. දවල් ආහාරය ගත්තට පස්සේ අපිට ඇතිවෙන නිදිමත ගතිය, කම්මැලි ගතිය වගේ දේවල් මගහැරිලා අපේ මොළේ නැවතත් ඇක්ටිව් වෙන වෙලාව තමයි මේ වෙලාව. ඉතින් මේ වෙලාවට ඔයාට රිවිෂන්, ඒ වගේම ඔයා පාඩම් කරපු දේවල් නැවත මතක් කරන එක වගේම ගෲප් ස්ටඩි වගේ දේවල් කරන්න පුළුවන්. අංක 4. රාත්‍රී 7ත් 9ත් අතර කාලය. මේ වෙලාව තමයි අපි පාඩම් කරන දේවල් අපේ මතකයේ තැන්පත් වෙන වෙලාව. අපි දවසම මහන්සි වෙලා පාඩම් කරපු දේවල් මොළේ විසින් සේව් කරගන්න වෙලාව තමයි මේ වෙලාව. ඉතින් මේ වෙලාවදී ඔයාට කරන්න පුළුවන් ඔයා පාඩම් කරපු දේවල් නැවත කියවන එක. ඒ වගේම ඔයාට ෂෝට් නෝට් හදන්න වගේ දේවල් මේ වෙලාව යොදාගෙන කරන්න පුළුවන්. අපි පාඩම් කරන දේවල් හොඳට මතකයේ හිටින්න ඕනේ නම් අපි මුලින්ම කරන්න ඕනි අපිට පාඩම් කරන්න පහසු සහ අපිට පාඩම් කරනකොට හැම දෙයක්ම මතක හිටින වෙලාවල් තෝරගන්න එක. අනවශ්‍ය වෙලාවන් තෝරගෙන අපි පාඩම් කරන්න ගියොත් වෙන්නේ අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙන එක. පාඩම් කරන්න හොඳ වෙලාවල් ගැන අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.